ඔන්න අපි ඉතින් නෝරෙලිය බ්ලොග් එකේ දෙවෙනි දවස් අරගෙන ආවා. ඉතින් අද අපි ගෙගිරි පාක් එකට තමයි ආවේ. ගෙගිරි පාක් එකේ බෝට්ටු සෙල්ලම් කරන්න තමයි ආවේ. ඉතින් බෝට්ටු සෙල්ලම් කරලා අපි අද ගමේ කඩේකින් කෑම කන්න හිතාගෙන ඉන්නවා. මාතර ඇඹුල තියෙන කඩෙන් කෑම කන්න හිතාගෙන කෑම අරගෙන අපි ඊට පස්සේ මේ ජර්නි එක ඉවර කරනවා. ඉතින් අපි දැනට මෙතන මේ ගෙගිරි පාක් එකේ තියෙන ස්ටෝල් එකකට ආවා. ඉතින් මේ ස්ටෝල් එකේ ඕනම දෙයක් ගන්න පුළුවන්. නෙස්කැෆේ වගේ පොඩි ස්නැක්ස් කෑම ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් අරගෙනම අපි බෝට්ටුවකට යනවා. අද නම් ගොඩම සීතල දවසක්. ඔයාලා පේනවා ඇති මේ පල්ලෙහා මේ කිසිම කන්දක්වත් පේන්නේ නැහැ. අපි සඳ තැන්නටත් යන්න හිතාගෙන හිටියේ. නමුත් අද යන්න විදියක් නැහැ. මේ සීතල වැඩි ගොඩක්. ඉතින් ඒක නිසා අපි ගිගිරි පාක් එකට ගිහිල්ලා අද බෝට්ටුවක් යනවා. ඉතින් බෝට්ටුත් මේකේ ගොඩක් වර්ග තියෙනවා. ඉතින් මෝටර් බෝට්ටු තියෙනවා. ඒ වගේම ෆැමිලි යන බෝට්ටු තියෙනවා. තනියෙන් ඔයා රයිඩ් කරන්න පුළුවන් බෝට්ටුත් තියෙනවා. ඉතින් අපි ඒවත් බලමු එමන. නියන දැන් වැටේ ඔය. ඔන්න අපි බෝට්ටු සවාරිය යන්න හදන්නේ. ඉතින් මේක බෝට්ටුවේ විනාඩි 20ක් මේ බෝට්ටුව එකයි යනවා. අපිව මේ ලේක් එක වටේ. ඒ වගේම බ්‍රිජ් එකක් තියෙනවා. බ්‍රිජ් එක පහු කරගෙන යනවා. අපි එහෙනම් ගිහින් බලමු. අද ගිගිරි පාක්කේ අර වෙන්ද තරම් ලස්සනක් පේන්නේ නැහැ. මොකද ගොඩක් වහිනවා. මාර විදිහට මිහිදුම තියෙන්නේ. දැන් 12ට විතර ඇති වුණාට තාම උදේ වගේ මාර මිහිදුමක් තියෙන්නේ. ඉතින් ගොඩක් බෝට් වලට යන කට්ටියත් අඩුයි අද මේ මොකද වැහි දවසක නිසා වෙන්නේ නැති. දැන් නම් පොඩි බඩගින්නකුත් තියෙනවා. දැන් අපි බෝට්ටු සවාරි ඉවර වෙලා අපි අර මං කිව්ව කෑම කඩේට යන්න හිතාගෙන ඉන්නේ. ඒකට යන්න ඕනේ වැලිමඩ පැත්තට ටික දුරක් යන. කියන්නේ ගිගිරි පාක්කේ ගාව ඉඳලා වැලිමඩ පැත්තට කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ. මම යනකොට ඒක පෙන්නන්නම් ඔයාලට. මුළු ලේක් එකටම බෝට්ටු 3ක් විතර තමයි අද පදින්නේ. ඉතින් ගොඩාක් කට්ටිය අඩුයි ඇත්තටම. වින්දට සීසන් එකේදී වගේ ආවා නම් මේකේ බෝට්ටු පිරලා තියෙනවා මාර විදිහටම. අද අඩුයි ඒකේ. ඔයා අල්ලගෙන යන්නේ හරිද? වැටේ උතනින්. නේ අතෝර අර ඔරිය සවුන්ඩ් ගන්න පුළුවන්. ඒතර බෝට්ටු ඉස්සරහට යන එක ඉස්සරහින් තිබ්බා. බෝට්ටු ගොඩක් ස්පීඩ් යන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. මෙයාලගේ කලින් බෝට්ටුවක් තිබ්බා. ඒ බෝට්ටුවේ මෙන් දැම්ම කෑම එහෙම ගන්න පුළුවන්. කියන්නේ එයාලගේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා බෝට්ටු අස්සෙම හයි කරපෑ. ඒක දැන් මේ දවස්වල මම හිතන්නේ වැඩ කරන්නේ නැතිව. ඒක මම දැක්කා අයින් කරලා දාලා තියෙනවා. ඒක සීසන් එකේදී එහෙම තියෙනවා. මොකද බෝට්ටුවට නැගලා බෝට්ටුවේම කෑම බීම අරගෙන වටපිට බලාගෙන යන්න පුළුවන්. ඒක වෙනවා මේ වයිබ් එකක් තමයි තියෙන්නේ.
ඔය ඉස්සරහින් පේන පාලම යටින් යන්නේ අපි බෝටුවේ උඩින් යන්නේ වැලිමඩ පාර නුවරඑළිය වැලිමඩ පාර තමයි ඔතන උඩින් යන්නේ. එතනින් මේ පැත්තට දකුණු පැත්තට ගිහම වැලිමඩ පැත්ත වෙන්නේ. මං කිව්වේ අර කලින් බෝට්ටුව තමයි තියෙන්නේ අර පොඩි නැවක් වගේ හදලා තියෙන්නේ. පාලම නම් පට්ට පරණ පාලම මේවා දැන් රජ කාලේ මේ සුද්ධ කාලේ හදව පාලම් වෙන්නේ නැති මේවා නම්. කොහොමද මිහිදුම ටික වැහිලා තියෙන්නේ දැන් ඔය මේ 12ට විතර මිහිදුමේ වැහිලා තියෙන්නේ. මේ ඔෆ් සීසන් එක නිසා තමයි මේක මම හිතන්නේ මේ නුවරඑළිය මේ විදිහට මිහිදුමයි තියෙන්නේ. ඉතින් මේ ඔෆ් සීසන් එකෙත් මේ ඉස්කෝලේකින් ඇවිල්ලා ළමයි වගේ චිත්‍ර අඳිනවා. ඉතින් එතන යාලටත් ඒක අපහසුයි. මොකද පින්නත් එක්ක තමයි යාලා චිත්‍ර අඳින්නේ. තවත් බෝට්ටුවක් අපිත් එක්කම යනවා. ඒ කට්ටියත් බලාගෙන යන්නේ. අපි ගේසරයාව පාර හංස බෝට්ටු පැද්දා. ඉතින් හංස බෝට්ටුවේදී අද පැද්දෙන අද අපි නෝමල් බෝට්ටුවක් තමයි මේ try කරන්නේ. ඉතින් විනාඩි 20ක් විතර බෝට්ටුව වෙලේක වටේම අපි එක්කගෙන ගියා. දැන් ඉවරයි. දැන් ලෑන්ඩ් කරන්න යන්නේ. ඉතින් අපි දැන් එහෙමනම් කණ්ඩ යමු. ගොඩක් බඩගිනි. ඔන්න අපි මාතර ඇඹුල කඩේට ආවා. ඉතින් මේක තියෙන්නේ පාර අයිනයි. මේකෙදි අපි රයිස් ඇන් කරි කන්න පුළුවන්. ඕනම දෙයක් තියෙනවා. රයිස් ඇන් කරි තමයි අද අපි ඕඩර් කරන්නේ. ඇත්තට මේකේ කෑම නම් රසයි. ඔයාලා එන කට්ටිය ආවොත් එන්න අනිවාර්යෙන් මෙතන කෑම වලට අඩු මුදලට රසට කන්න පුළුවන්. चिकन එකයි ෆිෂ් එකයි ගන්න තියෙන්නේ. මාතර ඇඹුල කියන්නේ ෆිෂ් ඇඹුලනේ. ඔව් නේද? කමන්න බලමු. ස්ට්‍රොබෙරි යෝගට් එකක් ගන්නද? චිකන් එකයි මාළු එකයි දෙනවා. ෂෙයා කරගන්න ඕනේ. එතකොට දෙකේම රහනේ. සූද ආවද ස්ට්‍රොබෙරි යෝගට් එකක් කරන් දෙන්න. මම ආවේ යාළුවෝ කෑවා. කොල්ල නැති වෙන කල්පනාවක්. ස්ට්‍රොබෙරි යෝගට් එක.
අපි චිකන් එකයි ෆිෂ් එකයි ඕඩර් කරේ. මොකද රස බලන්න පුළුවන් නිසා ෆිෂ් එක නම් ඇපල් තෙල් දාලා හදලා තියෙන රස පාටක් පේනවා. චිකන් එකත් හොඳයි. කරිස් තියෙනවා. මේක මගි පාඩු නම් බැලගන්න ගන්න පුළුවන්. ඒ විදිහට තමයි දෙන්නේ. එහෙනම් කන ගමන් අපි මේ බ්ලොග් එකකින් ඉවර වෙනවා. ඉතින් තවත් එකක් අරගෙන ඉස්සරහට එන්න. ඉතින් මතකනේ අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න ඕල් කියන එකක් දාලා තියාගන්න. Facebook ඉන්නවා, Instagram ඉන්නවා, TikTok ඉන්නවා. ඒවත් follow කරන්න.